පටන් ගත්තේ මේ මාසේ 3 වෙනිදා. ඉතින් අපි දවස් ටිකේ ඉඳන්ම සති දෙකකට ආසන්න කාලයක් අපි ට්‍රේනින් හොඳට කරගෙන ගියා කෝච් එක්ක. ඉතින් අපි ග්‍රවුන්ඩ් එකේ වගේම ක්ලාස් එකෙත් ගොඩක් දේවල් කරා. මොකද තරඟාවලියේ පළමු තරඟය ඉතාමත් තීරණාත්මකයි. මොකද ඒ තරඟේ ගොඩක් ඊළඟට එන්න තියෙන රිසල්ට්ස් වලට බලපානවා. ඉතින් මම හිතනවා අපි තායිලන්තයත් එක්ක හොඳින් මුහුණ දෙන්න හොඳ අත්දැකීම් බහුල කණ්ඩායමක් ඉන්නවා අපිට. තරඟාවලිය ක්වොලිෆයි වෙන එක තමයි. මොකද අපි දන්නවා අපේ ස්ට්‍රෙන්ත් එක. අපි පහුගිය අවුරුද්දේ පුරාවටම අපි කණ්ඩායම අඳුරගන්න තමයි උත්සාහ කරේ. ඉතින් මම හිතනවා අපි දැන් සූදානම්. තවත් අලුත් ක්‍රීඩකයෝ 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ 3 දෙනාගේ අත්දැකීමුත් එකතු කරගෙන අපි මේ තරඟාවලියට උපරිම හොඳින් සූදානම් වෙලා තමයි ඉන්නේ. ඉතින් මම හිතන්නේ තරඟාවලියක ඇත්තටම කියනවා පළවෙනි තරඟය ඉතාමත් තීරණාත්මක තරඟයක්. මොකද ඉදිරි තරඟ වලට ලොකු බලපෑමක් කරනවා. ඉතින් මම හිතනවා අපේ ටීම් එක ගොඩක් කොන්ෆිඩන්ට් ඉන්නවා මේ වෙලාවේ හොඳින් සෙල්ලම් කරන්න. අවුරුද්දේ පළවෙනි තරඟය. ඉතින් ඒකම බලලා අපි හොඳ සූදානමක ඉන්නවා. තරඟය ගැන කිව්වොත් අපි ජාතික කණ්ඩායම ක්‍රීඩා කරනකොට ඕනෙම තරඟයක් ඉතින් ජයග්‍රහණය කිරීම තමයි මූලික අරමුණ. රටක් නියෝජනය කරනකොට ප්‍රැක්ටිස් මැචස් කියලා දෙයක් නැහැ. ඔක්කොම තීරණාත්මක තරඟ තමයි තියෙන්නේ. ඉතින් කණ්ඩායමක් විදිහට අපේ ටැක්ටිකල් පාර්ට් එක කොහොමද සෙට් කරගන්නේ ඒත් එක්කම අලුතින් ආපු ක්‍රීඩකයෝ 3 දෙනෙකුත් ඉන්නවා. ඒ 3 දෙනාව කොහොමද ටීම් එකට මැච් කරගන්නේ? ඒගොල්ලෝ කොහොමද ශ්‍රී ලංකාවේ? ඉතින් ගොඩක් දේවල් අපිට මම හිතන්නේ ලාවොස් තරගයේදී අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක පාපන් සම්මේලනයටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ අවස්ථාවක තායිලන්තයේ තරගයට යන්න කලින් අපිට මේ තරගය ලබා දීම ගැන. තරගාවලියේ ආරම්භක තරගය. ඉතින් ස්ට්‍රෝං ටීම් එකක් එක්ක ශ්‍රී ලංකාවේ මම හිතන්නේ රෑන්ක් 97 ඉන්න ටීම් එකක් එක්ක අපිට වඩා 100ක්ම ඉදිරියෙන් ඉන්නේ. ඉතින් මම හිතනවා මේ චැලෙන්ජ් එක අපි බාර ගන්න සූදානම්. මොකද අපි ඇත්තටම ගොඩක් දේවල් පහුගිය අවුරුද්දේ චේන්ජ් කරා. ඉතින් මේ අවුරුද්ද මම හිතනවා ඊට වඩා ලොකු චේන්ජ් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක ඔයගොල්ලෝ හැමදාම ඉන්දියා. ඉතින් මේ තරගයේ මම හිතනවා අපේ හෝම් සොයිල් එකේ සෙල්ලම් කරේ නැති වුණත් මැච් එක බලලා අපේ ප්ලේයර්ස්ලාට සපෝට් කරලා අපිව මේක ඉදිරි ගන්නවලා අපිව ඉස්සරහට යවන්න ඔයගොල්ලෝගේ ප්‍රේයර්ස් විශේෂ ඉතින් සපෝට් එක ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා.